දෝසේ 20යි මමයි. චැලෙන්ජ් එක දිනන්නේ කවුද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මට තියෙනවා දෝසේ 20ක්. අපේ පුතාට තියෙනවා දෝසේ 2ක්. ඉතින් අපි දෙන්නම කාලා බලන්න හදන්නේ. මම කොහොමද try කරනවා දෝසේ 20 කන්න. පුතා කොහොමද try කරයි එයාගේ දෝසේ 2 කන්න. අපේ ඒක පටන් ගමු. කන්න. කයි 2යි. ඉස්සර 2ක් දාගෙන වල. මට හොදේ යා. අයි. තාත්ති. ඇත්ත. ඇති. ජොලිය. බලමු ආසම විදියේ කියනවා හොඳට පරිප්පු දෙල් දාලා ඒ වගේම මේ මිනිස්සු සම්බෝල කරපින් සම්බෝල ආසම කෑම බලමු. බලමු මට දෝසේ 20ම කන්න පුළුවන් නේද කියලා. සම්බෝල එකයි පරිප්පු එක ටිකක් රහ කොම්බිනේෂන් එක. බලමු. මුද පළවෙනි පාට චැලෙන්ජ් එක කරන හින්දා දෝසේ 20ක් අරගෙන බැලුවා. අපි බලමු අද 20 කාගත්තද. ඔයාලට කන්න පුළුවන්. ඉස්සරහට වැඩි කරන්න බලමු. බඩ පිරෙනවද? ඔයාලට දෝසේ 2 කන්න බැරි වෙයිද? පුළුවන්. බලමු තාත්තට මේ 20 කන්න පුළුවන්ද කියලා බලමු. දෙකක් ඉවරයි බලමු තව දෙකක් දාමු. කන්න දාන්න කන්න. තව දෙකක් ඉවරයි. තව දෙකක් ගමු. තවත් දෙයක් ඉවරයි. තව දෙයක් දාමු. මං කාලා කතා කරන්න. නිකන් කකා ඉන්න එක අමාරු. ඔයා කන්න පරිස්සමෙන් කන්න පිට කර ගන්න ඕනේ. ඔය දෙකම කන්න බැරුණා කියලා ප්‍රශ්නයක් නෑ හොඳේ. ඔයාත් බැලුනොත් ප්‍රශ්නේ නෑ. ඔව් මම නම් කොහොම හරි මේක කන්න වෙනවා. එයා එකක් ඉවර කළා. මම
මම හිතන්නේ ආ එකක් ඉවර කරනකොට මම ඉවර කරලා තියෙන්නේ 5ක් 1 2 3 4 5යි 6 7 8 9 10යි මමත් මං හිතන්නේ 8ක් විතර ඉවර කරලා මොනවා වගේ පෙක් ගන්නවා ඒක තව එකක් ගන්න සංකෝත්තම් අපා ඔය දෙකම ගන්න බැරුව ගියාද ඔව් බයි එයාට පුළුවන් එකමාරයි ගන්න කනව වෙන්න මං ගිවක් කරන්න කවදාවත් ඒ හින්දා මම මේ කරා හොඳයි තාත්තත් කොහොම හරි ගන්නවා තව දෙකක් ඉවරයි හොඳයිනේ තව 6 තියෙන කන්න ඕන මට ඔයාට භාගය අන්තිම 6 එයාගෙනු මට ගන්න තව දෙකක් දාගන්නවා බඩ හොඳටම පිරලා මම හෙට උදේ සීරියල් එකක් ගන්න එයාට හෙට උදේ සීරියල් එකක් කන්න බැරි වෙලු ටෝස් එක කාලා හරි තාම ඉවරයි ටෝසේ විස්තර කන්න එක ලේසි නෑ මම නම් කාලේ ඉවරයි දෙක දැන් 17 18 18 18
oil. හ්ම්. 4 හිටියේ. හ්ම්. මම පින්දුව. මේකනේ අන්තිමට ඔයා තාත්තව පරද්දුවා. ඔව්. එන මන් තා දිනේ. හ්ම්. අන්තිම දෙක කන්න. අන්තිම දෙකයි. දැන් තියෙන්නේ තව දෙකයි. තව දෙකයි. ඔව් අන්තිම තව දෙක දෙකයි. ගන්න. අන්තිම එක. දැන් නම් මේ ඉවරයි. 18 වෙනි එක ගෑවහම කන්න පුළුවන් උඩරම සීමාවට ආවා. ඒක මේ දෙක කොහොමද කන්න ඕන. චැලෙන්ජ් එකක් තියෙන එක ඉතින් චැලෙන්ජ් එකක් විදිහට තියෙන එක ඇත්තම කියනවා නම් චැලෙන්ජ් එක අදනාගත්ත දන්න අනිත් මේ 18න් උඩරම සීමාවට ආවා. හැබැයි ඉතින් චැලෙන්ජ් එකක් කියලා කිව්වහම ඉතින් ඒක අපි කරන්න බෑ කොහොම හරි. ඉතින් මම කොහොම හරි මේ දෙකත් කන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මවත් ඉතින් never give up නේ. ඒකෙන්ම යන්න. අපි කවදාවත් hard work pays off. අතාරින්න හොඳ නැහැ. දෙයක් බාරගත්තොත් කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ. ඒ වගේම ඉවර කරන්න බැරි දෙයක් කවදාවත් පටන් ගන්නත් හොඳ නැහැ. එතකොට 19 එක. තරඟ තිබ්බේ තෝසේ 20ද දිනන්නේ නැත්තම් මමද කියලා. අපි බලමු. ජයග්‍රහයි 20 වෙනි එක බඩට යන්න හදන්නේ. ජයග්‍රහණය කියලා ලබා ගන්න ලේසි නෑ. කාලා වුණා. ජයග්‍රහයි අවසාන ෆයිනල් කට. ඉතින් දෝසිස්සක් කෑවා. රසම රස දෝසේ. ඉතින් අද අපේ චැලෙන්ජ් එක තිබ්බේ දැන් අපි අවෝඩ් කරමු දිනන එකකට ට්‍රෝෆි. අද තරගෙ තිබ්බේ දෝසේ 20ද මමද කියලා. ඉතින් ඒ චැලෙන්ජ් එකේ දෝසේ 20ද දිනන්න බැරුව ගියා. මම දිනුවා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ වලින් ඉස්සරහට හම්බෙමු. අපේ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට ඔයගොල්ලෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අද අපි ගිහින් එන්න. Bye. Please subscribe to our channel. Click the bell icon, like, comment and share. Thanks for watching. Bye bye.